අද උදෑසන 8ට පමණ ගල් පර්වතයක කොටසක් සමග පස්කන්දක් කඩා වැටීමේ ඛේදවාචකයේ වාර්තා වූයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ හිඟුල ගණේතැන්න ප්‍රදේශයෙන්. එම විශාල ගල් කොටස පතිත වී තිබුණේ පහන කඩුගන්නාව සහ මාවනැල්ල අතර පිහිටා තිබෙන ධනුෂ් නැමැති හෝටලයක් මතටයි. මත කට්ටිය ඩෙත් වෙලා ඉනවා. අතුල ඉරදලා ඉන්නවා තව අය. මෙය කෙටි ආහාර සහ තේපානය සඳහා බොහෝ පිරිසක් පැමිණෙන ස්ථානයක්. ඒ අනුව අද උදෑසන අනුතර සිදුවන අවස්ථාවේත් තේපානය සඳහා පිරිසක් හෝටලයට පැමිණ තිබුණා. දැඩි බෑවුමක පාමුල පිහිටා ඇති හෝටලයට යාබදවම එහි හිමිකරුවන්ගේ නිවසද පිහිටා තිබූ අතර නිවසට ඉහළින් වූ විශාල ගල ඒ මතට පතිත වී ඉන් අනතුරුව හෝටලයේ මතටද කඩා වැටී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ නිවැසියන් ආපනශාලා සේවකයින් මෙන්ම තේපානය සඳහා පැමිණි පිරිසක්ද හෝටලය තුළ සිටි බවයි වාර්තා වන්නේ. අනුතර සිදු විගස ප්‍රදේශවාසීන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මෙන්ම එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිස්ද විපතට පත් වූවන් මුදා ගැනීම සඳහා එක් වූ ආකාරයයි මේ. ගල තමයි කේස අර ඔක්කොම ඊයේ පෙරද වැහලා තමයි වැඩේ වෙලා තියෙන්නේ. අනේ හිතුවෙත් නෑ මේක මෙහෙම වෙයි කියලා. එන්නේ ඒකයි පස් වෙලා තියෙන්නේ. දරුවෝ මේ හිටියේ පුතයි දුවයි තමයි ඔකේ හිටියා. ආයේ වැඩ කරන මිනිස්සු හිටියා. ආයේ තේ බොණ්ඩ ආපු කට්ටිය හිටියා. මෙතන නායේ මෙතන තියෙනවා පරිස්සම් වෙන්න කියලා තියෙනවා. එක් පුද්ගලයෙකු වාසනාවන්ත ලෙස දිවි බේරාගෙන තිබුණේ අනතුරට ලක් වූ හෝටලයේ ඉඩ පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඔහු ඒ අසල තිබූ තවත් හෝටලයකට තේපානය සඳහා පිටව යාම හේතුවෙන්. බුක්කන ගිහිල්ලා එන ගමන් මෙතන විතර කඩේ තියෙනවා. මං ඒකේ තේ එකක් බිබි හිටියේ. තේ එකක් බිබි වෙනකොට නිකන් ඩෝම් ගල සද්දයක් ආවා. මම ඇක්ට් දැක්ක ගල් ලොකු අර ගල් පර්වතයක් තිබ්බා. ඒකෙන් කඩාගෙන ඇවිල්ලා තමයි මේ ගේ උඩට වැටිලා එක මං හිතන්නේ ගොඩාක් හිටියා ගේ ඇතුලේ. ඒ කඩේ මං නවත්තන්නත් හදලා ඒකේ තේ එකක් බොන්න විතර ඉඳමදින්න මං ඉස්සර කඩේට ගියා. ලාස්ට් පෙරලාගෙන ආවේ යර බරගල මගේ ඇස් දෙකම දැක්කම මම යනකොට 4-6 දෙනෙක් හිටියා තේ බිබි. විපතට පත් වූවන් බේරා ගැනීමේ මෙහෙයුම සඳහා ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් යුද හමුදාවේ 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ ගිනි නිවන භට කණ්ඩායම්ද එක් වුණා. සුම්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් අතරින් එක් අයෙක් මියගිය බව උදෑසනම තහවුරු වූ අතර මුදා ගැනුණු තවත් තිදෙනෙක් කඩිනමින් මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ඒ අතර සිටින 34 සහ 35 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකුගේ පාදවලට දැඩි හානි සිදුව ඇතැයි වාර්තා වනවා. අනතුරින් මියගිය පුද්ගලයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් වන 31 හැවිරිදි ලහිරු සමරකෝන් නැමැති අයෙක් වන අතර ඔහු මාවනැල්ල වැලිගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ ඔහු පැමිණි මෝටර රථයයි. නායන අවස්ථාවේ හෝටලය තුළ පුද්ගලයන් 9 දෙනෙකු පමණ ඉන්නට ඇතැයි ලද තොරතුරු මත මුදා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරුණා. එම මෙහෙයුම අතරතුර අද පස්වරුවේ තවත් කාන්තාවක් සුන්බුන් අතරින් මුදා ගැනුණේ මෙලෙසින්. ඒ වර්ෂාව මැදේ පැය 6ක පමණ මෙහෙයුමකින් පසුවයි. මුදාගත් කාන්තාව හෝටල් හිමිකරුගේ බිරිඳ වන අතර අනතුර සිදුවන අවස්ථාවේ හිමිකරු හෝටලයේ සිට නැහැ. එලෙස තවත් පුද්ගලයෙකු සොයාගැනුණු අතර ඔහු ඒ වන විටත් මියගොස් සිටියා. මියගිය එම තැනැත්තා හෝටලයේ හිමිකරුගේ පියායි.
සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී සිටින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සිදු කළ ස්කෑන් පරීක්ෂාවකදී තහවුරු වීම හේතුවෙන් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. එම මෙහෙයුම් අතරතුර අද පස්වරු 4:45ට පමණ සුන්බුන් අතරින් තවත් මලසිරුරු දෙකක් සොයා ගනුණා. බොහොම අසීරු තත්ත්වයක තියෙන්නේ. විශාල ගලක් ඇවිල්ලා එතන රැඳිලා තියෙන නිසා යට තියෙන කොන්ක්‍රීට් ටික ඉවත් කිරීමේ ලොකු අපහසුතාවයක් තියෙනවා. අපි උත්සාහ කරන්න බලනවා මොකද අර කොන්ක්‍රීට් කොටස් ටික ඉවත් කරාම සමහරලාට උඩ තියෙන ගල නැවතත් පාරටම එන්නත් ඉඩ තියෙන. ඒක ස්ථාවරව රැඳිලා නැහැ එතන. සමහරට කඩලා ඉවත් කරන්නවත් වේවි. ඒ නිසා මාර්ගය වසා තබන්න වෙනවා. තව සෑහෙන වෙලාවකට ඒක පරිස්සමට තමයි කරන්න වෙලා තියෙන්නේ. තාමත් මේකේ අවදානම් මට්ටම පහව ගිහිල්ලා නැහැ. මෙම අවදානම සහ මුදාගැනීමේ මෙහෙයුම් කාර්යක්ෂමව සිදු කර ගැනීම සඳහා කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ගණිතන්න මන්සන්දියේ සිට කඩුගන්නාව දක්වා වසා තිබෙනවා. ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා. නුවර ඉඳලා එන වාහන ගම්පල හරහා මාවනල්ලට ගිහිල්ලා කොළඹට යන්න පුළුවන්. හැබැයි අපි පාර වහල් දුන්නේ කඩුගන්නාවේ. කඩුගන්නාවට එන වාහන බාධාවකින් තොරව වෙන්න පුළුවන්. ඒ වගේම හිඟුල වෙනකම් වාහන බාධාවකින් තොරව වෙන්න පුළුවන්. මේ යන මෙහෙයුමත් එක්ක කිසිම වාහනයකට යන්න ඒකත් ලොකු රිස්ක් එකක්. මොකද තව ගල් එල්ලිලා තියෙනවා. නායයම් අනතුරු බහුලව සිදුවන මෙම ප්‍රදේශයට ඊයේ දිනේදීද නායයම් සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබූ බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඊයේ දිනේදී විශාල ප්‍රමාණ වර්ෂාපතනයක් ඒ ප්‍රදේශේ වාර්තා වුණේ නැහැ. නමුත් ඊට පෙර දිනේ වර්ෂාපතන ලැබුණා. ඒ වගේම ඊයේ දිනේ යම් තරම් වර්ෂාපතන ලැබුණා. ඒ සියල්ල සලකලා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන නායයම් අන්තරංගයේ නිවේදනය ප්‍රදේශෙ නිකුත් කරලා තිබුණේ 97 කිලෝමීටර් කණුව සිට 99 කිලෝමීටර් කණුව දක්වා මේ ප්‍රදේශ තරමක අන්තර්දාය තත්ත්වයක් තියෙනවා. මොකද උඩින් දුම්රිය මාර්ගය ගමන් කරනවා. එම දුම්රිය මාර්ගය සමග පවතින කම්පන සහ ඒ දුම්රිය මාර්ග තැනීමේදී කරන කැණීම්වලදී ඉවත් කරන ලද සුන්බුන් ඒ වගේ ගල් මේ ප්‍රදේශයේ පවතිනවා. විශේෂයෙන්ම එම ස්ථානයේ අපි සැලකිලිමත් යුතු වන්නේ මේ ප්‍රදේශයේ ගස් කොළන් වලින් වැසී පවතින නිසා එම අන්තර්දාය තත්ත්වය කිසිවෙකුට නිරීක්ෂණය වන්නේ නැහැ. නමුත් එම ස්ථානය ඒ කිලෝමීටර් 2ක ප්‍රමාණය යම් ආකාරයක අන්තර්දාය තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ ගමන් කරන ජනතාව සහ ඒවට වෙළඳාම් කටයුතු කරන ජනතාව සැලකිලිමත් යුතු වෙනවා. මාර්ගය දැනට විවෘත කරන තර ආරක්ෂාකාරී නැහැ. ලබන සෞන්දර්ය අපිට ගැටලුවක් තියෙනවා. උසස් පෙළ විභාගයේ සඳහා යන දරුවන් පාසල් යන මේ එනවා. ඉතින් ඒ අය වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා මාර්ගයේ කොටසක් හරි වෘත කරලා බස් රථ ආරම්භ කරලා ඉඩ ඉවර කරලා දෙන්න. මේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මෙම තත්ත්වය අපි දවසක දෙකක ඉඳලා මුහුණ දෙන තත්ත්වයක් නොවේ. මීට කලිනුත් අවස්ථා ගණනාවකදී මෙවැනි ආපදා තත්ත්වයන් මතුවෙලා ඒ නිසා මෙතන තියෙන අවදානම ගත්තොතින් ඉක්මනින් පහව යන අවදානම් තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා අපට මෙතන
මේ තත්ත්වයට ස්ථිරසාර විසඳුමක් සෙවීමට අපට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රදේශවාසී ජනතාවගෙනුත් අපි ඉල්ලා සිටින්නේ මේ අවදානම් ප්‍රදේශයක් මේ නිවස සහ මේ කඩයටත් ඒ අවදානම දැනුම් දීලා ඉවත් වෙන්න කියලා අනතුරු ඇඟවීම් කරපු තැනක්. ඉතින් අපි ප්‍රදේශවාසීන්ගෙනුත් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රදේශයෙන් ඉවත් වෙන්න. මේ ආපදා සහිත ප්‍රදේශයක්. අපි දැනටමත් පවුල් දෙකක් මේ ප්‍රදේශයෙන් ඉවත් කරලා තියෙනවා.